මම ඩොක්ටර් චමත්කාර ජයරත්න. ඕගොල්ලෝ දන්නවද අපේ ජීවිතේ අමාරුම දේ මොකක්ද කියලා? ඒ තමයි නිරෝගීව ජීවිතය අරගෙන යන එක. විශේෂයෙන්ම අපේ පරම්පරාවේ පුරුදු වෙලා තියෙන ෆිසිකල් ඉන්ඇක්ටිව් ලයිෆ් ස්ටයිල් එකකට ඇත්තටම ඒගොල්ලන්ට එහෙම වෙලා තියෙන්නේ අපිට එහෙම වෙලා තියෙන්නේ කාර්ය බහුලත්වය නිසා. හැබැයි යුනානි වෛද්‍ය ක්‍රමය අනුව කොහොමද අපේ ජීවිතේ නිරෝගීව අරන් යන්නේ කියලා සරලව ක්‍රම 6කින් කියලා දෙනවා. ඒ කියන්නේ ෆැක්ටර්ස් 6ක් 6 essential factors කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ අස්බාබේ සිත්ති සරූරියා තිබ්බිනේම් එකකින් කියනවා නම් කොහොම වුණත් නැවුම් වාතාශ්‍රය ලබා ගැනීම, ඒ වගේම ආහාර පාන හොඳ වීම, ඒ කියන්නේ අපි නැවුම් එළවලු පළතුරු ලබා ගැනීම කරන්න ඕන, ධාන්‍ය වර්ග වලට යොමු වෙන්න ඕනේ ඉන්ස්ටන්ට් ආහාර වෙනුවට. පානය ගැන කතා කරනවා නම් හොඳම පානය තමයි ජලය පානය කිරීම. අපේ දිනක අවශ්‍යතාවය ලීටර් 2.5 3ත් අතර වෙනවා. හැබැයි උෂ්ණත්වය අධික දිනකදී නම් ඊටත් වැඩි අවශ්‍යතාවයක් අපි ශරීරයට සපුරා දිය යුතු වෙනවා. ඊට අමතරව ෆිසිකලි ඇක්ටිව් වෙන්න ඕනේ. ඒ කියලා කියන්නේ අපි යන එනකොට උනත් ෆිසිකලි ඇක්ටිව් විදිහට අපි හැසිරෙන්න ඕනේ. ඊට අමතරව එක්සර්සයිසස් කරන්න ඕනේ. වගේම විවේකයක් වැදගත් වෙනවා. ඔය ෆිසිකලි ඇක්ටිව් එක්සර්සයිසස් සහ විවේකයේ කියන අතර බැලන්ස් එකක් තියෙන්නත් ඕනේ. ඊට අමතරව ඊළඟ දේ තමයි මානසික තත්ත්වය. මානසික තත්ත්වය හොඳින් තබා ගැනීම වැදගත් වෙනවා. ඒකට අපේ දැන් මේ ජීවන රටාවත් එක්ක තියෙන ස්ට්‍රෙසස් එක්ක මානසික තත්ත්වය ගොඩාක් දෙනෙක්ගේ පහත යන තත්ත්වයක තමයි තියෙන්නේ. ඒ වුණාට අපි මානසික තත්ත්වය හොඳ තත්ත්වයකින් අරගෙන යන්න ඕනේ. මොකද මානසික තත්ත්වය ගොඩාක් දේවල් වලට heart attack වලට ඇතුළු සියලුම දේවල් වලට මානසික තත්ත්වය බලපානවා. skin diseases ඇතුළු ස්කින් ඩිසීස් එකක් වුණත් ඇති වෙනකොට මානසික තත්ත්වය බලපානවා. ස්කින් ඩිසීස් එක ඇති වෙලා මානසික තත්ත්වය බලපානවා වගේම ස්කින් ඩිසීස් එකට හේතුවක් වශයෙන් උත් අපි මානසික තත්ත්වය කතා කරනවා. එතකොට අපිට මානසික තත්ත්වය තනියම හදාගන්න බැයි නම් කවුන්සලින් එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් වෙත යමු වෙලා හරි අපේ මනස හොඳින් තබා ගත යුතු වෙනවා. ඊට අමතරව අපි බහිස්රාවීය පද්ධතිය නිවැරදිව ක්‍රියා කිරීම වැදගත් වෙනවා. එතකොට තමයි අපේ ටොක්සින්ස් ඉවත් වෙන්නේ. ඊළඟට sleep and wakefulness. ඒ කියලා කියන්නේ ශරීරයට නිින්ද අත්‍යවශ්‍යයි, රාත්‍රී නිින්ද. මේන් ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ටොක්සින්ස් ඉවත් වීම, සෛල වර්ධනය, ඒ වගේම අපිට lost වෙච්ච එනර්ජි එක ලබා ගැනීම සහ ශරීරයේ ගොඩක් දේවල් නිවැරදි කිරීම කියන මේ සියලු කරුණු නිින්දෙන්, රාත්‍රී නිින්දෙන් අපිට ලැබෙනවා. ඒ නිසා මේ කියන කරුණු සියල්ලම අපි මේ 6 නිවැරදිව අරගෙන යනවා නම් අපේ ශරීරය නිවැරදිව නිරෝගීව පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා. අපිට මේ කරුණු 6 ඇහෙද්දිත් අපිට තේරෙනවා අද ජීවන රටාවත් එක්ක බොහොම අමාරු දෙයක් මේ කියලා. හැබැයි අපි පුළුවන් තරම් උත්සාහ කරමු මේ ජීවන රටාව නිවැරදිව අරගෙන යන්න. රවිෂ් හෝම්, රවිෂ් මෙඩිකල් සෙන්ටර් වෙතින් පණිවිඩයක්.